පස්සේ තමයි මම දන්නේ මේක ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට පිරිනමන්න තමයි මෙහෙම කරේ කියලා. මට කතා කරලා කිව්වා පේෂල් අපි මේක රෙකෝඩ් කරමු. මේක ලොකු වැඩක්. මේක පොඩි වැඩක් නෙමෙයි. මේකට අපි ලොකු වැලියු එකක් දෙන්න ඕනි කියලා. කටකාර පේෂලට වඩා මම කැමති තබ්ලා වාදකයට. ඒක ලොකු ඇචීව්මන්ට් එකක් මේ මගේ ලයිෆ් එකේ. ඉතින් ඒක මෝදි අගමැතිතුමා ඉතාමත් ආදරයෙන් වැළඳගත්තා, ආශිර්වාද කරා. ඒක හිටපු ගමන් යට යනවා. යාගේ අර මුකරිකමට යා සමහර වැඩසටහන් මේ වෙනකොට අරක පහලට යනවා. හරි ඒ විශේෂ දවස ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරමු. ඔව් විශේෂ දවසක් කියලා කියන්නේ ඉතින් අපි සංගීතය කරන අය ඉන්දියාවල ඉගෙන ගත්ත අය. එතකොට සංගීතය තමයි අපේ ජීවිතය. ඉතින් ඒකේ අලුත් වැඩක් කරා මම අපේ හින්දුස්තානි රාගධාරී සංගීත තාල පද්ධතියට අලුත් තාලයක් හඳුන්වලා දුන්නා මගේ ගුරුතුමාගේ නමින් පී.වී. නන්සිරි මගේ මේ කියන්නේ ලංකාවේම ඉගෙන ගත්ත ගුරුතුමා. එතුමාගේ නමින් තාල් නන්දශ්‍රී කියලා. ඒක පොඩි වෙන විදිහක තාලයක්. ඒ කියන්නේ සම්මතයේ තියෙන එක නෙමෙයි පොඩක් අසම්මතයි. ඒ කියන්නේ 8.5 beats මාත්‍රා 8මාරක ඒකේ මම සෝලෝ ප්ලේ කරා. ඉතින් ඒක දවසක් මම ICC එකේ ප්ලේ කරාට පස්සේ ඉන්දියන් කල්චර් සෙන්ටර් ස්වාමි විවේකානන්ද ඒකේ වාදනය කරාට පස්සේ ඒකේ ඩිරෙක්ටර් ඇවිල්ලා අන්කුරන් දත්ත ප්‍රොෆෙසර් මට කතා කරලා කිව්වා පේෂල් අපි මේක රෙකෝඩ් කරමු. මේක ලොකු වැඩක්. මේක පොඩි වැඩක් නෙමෙයි. මේකට අපි ලොකු වැලියු එකක් දෙන්න ඕනි කියලා. මේක තනිකර මේක පොපියුලර් කරන්න ඕනි. මේක මේ පද්ධතියට එකතු කරන්න ඕනි කියලා. ඊට පස්සේ කිව්වා මම ඉතින් රෙකෝඩ් කරා. පස්සේ තමයි මම දන්නේ මේක ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට පිරිනමන්න තමයි මෙහෙම කරේ කියලා. ඇත්තට මේක හොඳ දවසක්. ඒක ලොකු ඇචීව්මන්ට් එකක් මේ මගේ ලයිෆ් එකේ. ඒක කරන්න හම්බෙච්ච එක. ඒ උත්සවයත් සාර්ථකව අතිසාර්ථකව සිදු වුණානේ. අතිසාර්ථකව සිද්ධ වුණා. ලොකු පබ්ලිසිටි එකක් ආවා. එතකොට මොකද ලංකාවේ පළවෙනි වතාවට තමයි එහෙම තාලයක් නිර්මාණය වුණේ. ඉතින් ඒක මෝදි අගමැතිතුමා ඉතාමත් ආදරයෙන් වැළඳගත්තා, ආශිර්වාද කරා. එතකොට ඉන්දියාවේ සම්පූර්ණ මීඩියා, එතකොට ලංකාවේ මීඩියා, එතකොට මේ සියලු දෙනා, එතකොට අපේ සෝෂල් මීඩියා වල අය, එතකොට දැන් channel C එක මේ සියලු දෙනා ලොකු සහායක් ලබා දුන්නා ඒක පබ්ලික් කරන්න. ඒ වගේම මතක් කරන්න ඕනේ ඉරාජ් වීරරත්න ඉරාජ්ගේ channels වලින් මට ඒ සහාය ලබා දුන්නා. ඒ වගේම ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ සියලුම දෙනා මේ වැඩේට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මගේ ගෝලියෝ සෙට් එකයි ඔක්කොම. මම හිතන්නේ ලංකාවේ අපි හැමෝටම මේක ලොකු ආඩම්බරයක්. ඒ වගේම මෙතන තවත් ඊට වඩා ආඩම්බර වෙන කෙනෙක් තමයි ඔබ බිරිඳක් විදියට. මොකද හිතෙන්නේ? නෑ මම ඇත්තටම හැමදාම බලාපොරොත්තු වෙන්නේ අර කටකාර පේෂලට වඩා මම කැමති තබ්ලා වාදකයට. මම ඒක ප්‍රසිද්ධිය ගොඩක් නාලිකාවල කියලා තියෙනවා. ඒක හිටපු ගමන් යට යනවා. යාගේ අර මුකරිකමට යා සමහර වැඩසටහන් මේ වෙනකොට අරක පහලට යනවා. හැබැයි යාගේ ප්‍රැක්ටිස් එකයි යාගේ සබ්ජෙක්ට් එක යා නිතර ඉන්නවා. නමුත් සමාජගත වෙන්නේ වැඩිපුර යා නිවේදනය කරන එක වැඩසටහන් මෙහෙවන එක. ඉතින් එහාට ගිහලා මේ බ්‍රේක් එක ගත්ත කියලා මම ගොඩක් මාර සතුටුයි. ඒ වගේම මේ පුංචි පැටවුන්ටත් ඒ විදියටම ගුරුවරකම් දෙනවා. මෙයාට එහෙම පුළුවන් නේ හොඳ. මෙයාට පුළුවන්. ඔව් පුළුවන් නේ. පුළුවන්. බොහොම ස්තුතියි. අපි මුළු පවුලටම හදවතින්ම සුබ පතනවා. තවත් මේ විදිහට ලංකාවට ආඩම්බරයන් ගේන්න තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා පුංචි පවුලටම. Thank you very much channel C ජය වේවා. අපිට ඉතින් මාසෙට සැරයක් කොහොම හරි තැන් දෙක තුනක හම්බ වෙනවා. ජය වේවා. Thank you very much.